ලෝකයේ තියෙන සංගීත පද්ධති සහ සම්ප්‍රදාය පහක් ගැන ලෝකෙ උගන්වනවා. එකක් තමයි අපි කතා කරන ඉන්දියානු රාගධාරී සම්ප්‍රදාය, බටහිර සංගීත සම්ප්‍රදාය, චීන සංගීත සම්ප්‍රදාය, අපි කතා කරන මැද පෙරදිග සංගීත ශිෂ්ටාචාරය. පස්වෙනි එක තමයි ගැම්ලෑන්ඩ්, ඉන්දුනීසියාව ආශ්‍රිතව බිහි වෙච්ච ශිෂ්ටාචාරය. පොප් කල්චර් ඉවෙන්ට් එකත් එක්ක ඇන්තම් එකක් හදන්න ප්ලෑන් කරලා තියෙනවා. යූත් එක ගොඩක් මියුසික් එක්ක එන්ගේජ් වෙමින් එන ජෙනරේෂන් එකක් ඉන්න වෙලාවක්. AI වෙන්න පුළුවන්, තව දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගොඩාක් කලාවට මේ කොපි කරන්න උත්සාහ කරනවා. හැබැයි අපි හොයන්නේ අලුත් නිර්මාණ. දැන් කොහොමද මියුසික් වලින් අපි ඉමෝෂන්ස් කමියුනිකේට් කරන්නේ? ෆයිල්ස් කියන මියුසික් පීස් එකක් තියෙනවා තියෙනවා. අර චූන් පා යනකොට එන ඒතර ඒක විසින් මොකද්ද ඉමෝෂන් එක ඩිලිවර් කරන්නේ? සාමාන්‍යයෙන් ගමේ මිනිස්සෙකුට ඒ සද්ද ඇහෙනකොට බඩගිනි වෙනවා වෙන්න පුළුවන්. දැන් ඔය බෙලාෂාව වගේ ඒව ගත්තොත් එහෙම ඒක නිකන් નિરાයාසයෙන්ම හැමතැනම වෙච්ච ඒවා. ඕන විදිහට අයිඩියා එකක් තමයි මෙතෙන්දී අපි බලන්නේ අපිට කලෙක්ට් කරගන්න ඕන හොඳ කන්සෙප්ට්. So this is definitely a big opportunity for us youth, which is exactly why you should apply for the Pop Culture Anthem competition right now. A world-class lineup. A world-class festival. Welcome to Pop Culture Podcast episode 4. Today with us we have Bibila Denia Mahanama Thero. He also has great academic depth and knowledge for music. He is also the founder of Sandhara, a spiritual research and anthropology center, and we would like to warmly welcome him here today. We also have with us Chintaka Jaikuri. He is an experienced movie music producer as well as composer. He has done great works like Father, Valampuri, Thala and many more. Welcome Chintaka. Amro, දැන් කොච්චර කාලයක් වගේ දැන් මියුසික් කරාද? මම සංගීත අධ්‍යක්ෂණය සහ නිර්මාණකරණය අතරම පටන් අරගෙන අවුරුදු 18ක් වගේ කාලයක් වෙනවා මේ වෙනකොට. චින්තකම හිතන මට එහා කාලයක් 2005 විතර වගේ තමයි මියුසික් ප්‍රොඩක්ෂන් වලට පටන් ගත්තේ. ඉන්ඩස්ට්‍රියල් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ 2012 වල විතර වගේ ඉඳන්. එතකොට දැන් මියුසික් කියන්නේ කවදාවත් වයසට යන්නේ නැති තරුණ දෙයක් නේද? එක මෙහෙමයි මම හිතන්නේ අතරම මේ සංගීතය කියන්නේ සෞන්දර්යාත්මක විෂයක්. ඉතින් ඒ විෂයන් වයසට යන්නේ නැහැ අතර මිනිස්සු තමයි වයසට යන්නේ. ඉතින් සංගීතය මම හිතන්නේ හැම වයසට යනවා ඇති කියලා. නමුත් සංගීත පරිශීලනය කරන නිර්මාණ පරිශීලනය කරන අපි තමයි වයසට යන්නේ. මියුසික් කියන්නේ යුනිවර්සල් ලැන්ග්වේජ් එකක් කියලා අහලා තියෙනවා. මොකක්ද ඒක ගැන හිතන්නේ? ලැන්ග්වේජ් එකක් අපි නිකම්ම හිතුවොත් ලැන්ග්වේජ් එකක් කියලා කියන්නේ අපි හැමෝටම එන්ගේජ් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි පාවිච්චි කරන ලැන්ග්වේජ් ඉංග්‍රීසි, සිංහල, ගොඩක් අය ඒ කියන්නේ හැමෝම ලෝකෙ ඉන්නේ ඉංග්‍රීසි දන්නේ නැහැ. හැබැයි මියුසික් වලින් මේ හැමෝම කනෙක්ට් කරන්නේ. මියුසික් කියලා කියන්නේ යුනිවර්සල් ලැන්ග්වේජ් කියලා කියන්නේ ඒක නිසා නැති මම හිතන්නේ මියුසික් වලට මිනිස්සු වගේම කන් ඇහෙන සත්තුත් එන්ගේජ් වෙනවා. ඒකෝනේ මියුසික් කියලා කියන්නේ හැමෝම සම්බන්ධ කරන සබ්ජෙක්ට් එකක් කියලා මට හිතෙනවා. ඒතකොට ඒක හැමෝටම ඒ කියන්නේ සයන්ස් විදිහට වැඩ කරනවා සහ ආර්ට් එකක් විදිහට ඒ කියන්නේ සෞන්දර්යාත්මක ආර්ට් එකක් විදිහට මියුසික් වැඩ කරනවා. එතකොට මේ දෙකම හැමදේම ඇප්ලයිඩ් මියුසිකුත් අපි තුන් ෆිල්ම් එකක් වුණත් කනෙක්ට් කරන්න තමයි ඔඩියන්ස් එක කනෙක්ට් කරන්න තමයි ඇඩ් හැමදේම කනෙක්ට් කරන්න තමයි පාවිච්චි කරන්නේ. සහයකට මේ තව දෙයක් ඇඩ් කරොත් එහෙම මේ අපිට මේ දැන් අපි භාෂාවක් විදිහට ගත්තාම භාෂාව ඇතුලේ ඇත්තටම තියෙනවා භාෂාවන් කියන්නේ බාධානේ. හැබැයි සංගීතය කියන්නේ හොඳ sannivedana මෙවලම. භාෂාවක් කියන එකට වඩා ඒක මම හිතන චින්තක අදහස් කරේ. මොකද සමහරලාට අපිට ආදරය ගැන කියන්න, වේදනාව ගැන කියන්න භාෂාවකින් බැරි වුණත් හැඟීම් වලින් අපිට ඒක කියන්න පුළුවන්. සංගීතයටත් ඒක පොදු කාරණයක්. එතකොට අපිට බොහෝ වෙලාවට අපි music is and universal language කිව්වට ඒ කියන්නේ ඒක language කියන එකෙන් අදහස් කරන්නේ මට අපිට හැඟෙන විදිහට මම හිතන්නේ චින්තක අදහස් එක්ක මම මේ ලින්ක් උනේ. මේක හොඳ sannivedana මෙවලමක් කියන එක. ඉතින් ඒක ඇතුලේ අපිට මේ අර භාෂාවක තියෙන බාධාව නැහැ.
ඒ බාධාවෙන් යුක්තව කටයුතු කරන්න සංනිවේදනය කරන්න හොඳම උපකරණයක් තමයි මේ සාහිත්‍ය තුළ අපිට හම්බෙන සංගීතය කියන එක. දැන් අපිට නවකතාව ඇතුළේ ඒක කරන්න බෑ, කෙටි කතාව ඇතුළේ කරන්න බෑ. එහෙම නැත්නම් චිත්‍රපටිය ඇතුළේ සමහරලාට අපහසු වෙන තැන් තියෙනවා. හැබැයි සංගීතය කියන එකස් ඒක ඊට වඩා දියුණු තැනකට ඒක අපිට ගෙනියන්න පුළුවන්. ආශාවෙන් කියලා නතර වෙච්ච තැන ඉඳලා ආට තමයි මියුසික් පටන් ගන්න කියන එක තමයි අදහස්. දැන් ලැංග්වේජ් එකක් කියලා අපි එස්ටැබ්ලිෂ් කරානේ. දැන් කොහොමද මියුසික් වලින් අපි ඉමෝෂන්ස් කමියුනිකේට් කරන්නේ? ඔය ඒක මෙහෙම ඒ කියන්නේ ඒකට මේ අර නියම ප්‍රමිතියක් හරි එහෙම විද්‍යාත්මක ක්‍රමවේදකයක් තියෙනවා. නමුත් මම කියන්නේ ඒක වෙනස් වෙනවා ලෝකෙ තියෙන සංගීත සම්ප්‍රදායන් සහ ඒ පද්ධතීන් ඇතුලේ. හැබැයි දැන් අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිට ආභාෂය ගොඩක් වෙලාවට ලැබෙන්නේ ඉන්දියානු සංගීත සම්ප්‍රදාය. ඒතර මේක ඇතුලේ අපිට දැනෙන හැඟීම් ගොඩක් වෙලාවට පොදුයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඇෆ්ගනිස්තානයේ හරි ඉරාකයේ හරි තියෙන කල්චරල් කෑල්ල අපිට දැනෙන්නේ නැහැනේ. එතකොට හැබැයි අපේ තියෙන සිංහල අවුරුද්ධ කතන්දර ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. හැබැයි සමස්ත පද්ධතිය අස්සෙම මානුෂීය හැඟීම් වලට පොදු කාරණා ටිකක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට දැනෙන දේවල් ටිකක්. ඔන්න ඕක තමයි අපි හැඟීම් කියලා වෙන් කරගන්නේ. චින්තකයට අදහසක් ඇති මම හිතන්නේ සංගීතඥයෙක් විදිහට. මට මේ ඉන්දියන් ක්ලාසිකල් මියුසික් සම්බන්ධ යම් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. වෙස්ටර්න් මියුසික් සම්බන්ධව මම ටිකක් කරලා තියෙනවා. මේ ඒ හැම එකේම තියෙන පොදු දේවල් තියෙනවා. ඒ කියන්නේ නෝට්ස්, පිච්, ඒවා අතර තියෙන සම්බන්ධතාවය සහ ඒවා අපි දෙකක් එකට සම්බන්ධ වෙන තැනදී තමයි ඒ ඉමෝෂන්ස් හටගන්නේ. ඒ කියන්නේ දැන් එකක් විතරක් තිබ්බට සම්බන්ධතාවයක් හැදෙන්නේ නැහැ. හැම මියුසික් එකකම මේ කලෙක්ටිව් එක ඒ දේවල් එක්ක තමයි ඉමෝෂන් කියන එක බිල්ඩ් වෙන්නේ. දැන් ඉන්දියන් ක්ලාසිකල් මියුසික් වල තියෙන එක පාරක් මෙලොඩික් ලයින් එක තමයි ඉමෝෂන් බිල්ඩ් කරන්නේ. හැබැයි වෙස්ටර්න් මියුසික් වල තියෙන්නේ 4 part harmony, ඒ කියන්නේ නෝට්ස් ගොඩක් එක්ක ඉමෝෂන් බිල්ඩ් කරන එකක්. ඒතකොට ඒ ඉමෝෂන් බිල්ඩ් කරන්නේ නෝට්ස් අතර තියෙන ස්පේස් එක, ඒ අතර තියෙන පරතරය එක්ක තමයි නෝට්ස් වලින් තමයි ඒ ඉමෝෂන් බිල්ඩ් කරන්නේ. ඒ දෙකම මේ එකම ඒ කියන්නේ යුනිවර්සල් ලැන්ග්වේජ් කියලා කියන්නේ අපි කතා කරන එක සබ්ජෙක්ට් මේ ට්‍රැඩිෂන් වල තියෙන ස්පෙસિෆිකේෂන්ස්. මම එක ලෝකෙම තියෙන ඒ කියන්නේ ටෝනල් මියුසික් කියලා එකක් තියෙනවා, ටෝනල් මියුසික් කියලා එකක් තියෙනවා. ටෝනල් මියුසික් කියන්නේ පිච් එක සම්බන්ධ. පිච් සම්බන්ධ තියෙන දේවල් හැම එකම ඒ කියන්නේ ගොඩක් වේරියේෂන්ස් තිබ්බට එන්ගේජ්මන්ට් එක මිනිස්සුන්ගේ එකයි කියලා තමයි මට තේරෙන්නේ. ඒ කියන්නේ ඉමෝෂන් වලට හැම එකේම තියෙනවා එක එක විදිහේ ටෙක්නික්ස්. හැබැයි ඒවා ටෙක්නිකලි ගත්තහම මේ හරි ළඟින් යනවා හැමදේම. එතකොට මේ ලෝකේ තියෙන මියුසික් ට්‍රැඩිෂන්ස් මොකද්ද? සාමාන්‍යයෙන් කියන්නේ අපි ගත්තාම මේ ලෝකයේ තියෙන සංගීත පද්ධති සහ සම්ප්‍රදායන් පහක් ගැන ලෝකෙ උගන්වනවා. එකක් තමයි අපි කතා කරන ඉන්දියානු රාගධාරි සම්ප්‍රදාය, බටහිර සංගීත සම්ප්‍රදාය, චීන සංගීත සම්ප්‍රදාය සහ අපි කතා කරන මැද පෙරදිග සංගීත ශිෂ්ටාචාරය සහ පස්වෙනි එක තමයි ගැම්ලෑන්ඩ්, ඉන්දුනීසියාව ආශ්‍රිතව බිහිවෙච්ච ශිෂ්ටාචාරය. එතකොට මේ සංගීත පහ තමයි ලෝකේ තියෙන සංගීත පද්ධති පහ විදිහට දැනට අඳුනාගෙන තියෙන්නේ. එතකොට මේවට අනන්‍ය වූ විවිධ තාක්ෂණික ශිල්පීය ක්‍රම තියෙනවා. ඒගොල්ලොන්ට අනන්‍ය වූ සංඛ්‍යාත පද්ධතියක් තියෙනවා සහ අර අපි කතා ඉන්ස්ට්‍රුමන්ට් තියෙනවා, ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ ඒක ලොකු විෂයක්. සම්ප්‍රදායක් වෙනවා නම් තව තියෙන්න ඕනේ ඒගොල්ලෝ නෝට්ස් ලියලා තියෙන්න ඕනේ වෙන විදිහකට ඒක ට්‍රාන්ස්ෆෝම් කරන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. මේ හැම එකටම මේ දේවල් තියෙනවා. ඔය පහ තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. එතකොට දැන් EDM, pop music, rap ඒ වගේ මියුසික් මොන කැටගරි එකකටද වැටෙන්නේ? ඔක්කොම මේ ප්‍රධාන සම්ප්‍රදායන් විදිහට ගන්නෙ නෑ. ඒවා පොප් කල්ට් එකත් එක්ක, ඒ කියන්නේ ජනප්‍රිය සංස්කෘතියත් එක්ක සහ කල්ට් කියන පොඩි කල්චරල් වෙනස්කම් සහිත සමාජයන් තුළ ඩෙවලොප් වෙච්ච මියුසික් හැටියට තමයි ගන්න. ඒ කියන්නේ රැප් ඩෙවලොප් වෙන්නේ වෙන ඒරියා එකේ කියනවා එක තැනක. ඒවා සම්ප්‍රදායන් හැටියට කියන සම්ප්‍රදායන් හැටියට නෙවෙයි ගන්න. අපි ජොනරාස් කියන එක ස්ටයිල්ස් හැටියට.
ඒවා වෙන වෙනම හඳුනගන්න පුළුවන්. ඇත්තටම අපි ඒවා ඔක්කොම නිකන් songs හරි ඒ වගේ තැනක තමයි තියෙන්නේ. ගොඩක් කියපු සියලුම ජොනරස් ප්‍රොඩක්ෂන් මියුසික් කියන එක. ඒ කියන්නේ මියුසික් ප්‍රොඩක්ෂන් හැටියට එන්න ගත්තට පස්සේ බිහි වෙච්ච දේවල්. ඊට කලින් අපි දැන් කතා කරන දේ ඒක ප්‍රොඩක්ෂන් මියුසික් නේ. මියුසික් ප්‍රොඩක්ෂන් පටන් ගන්නේ රෙකෝඩින් කියන ඉන්ඩස්ට්‍රි එක පටන් ගත්තට පස්සේ ඒ කියන්නේ ඊට කලින් තිබුණා නම් මියුසික් ඒ ලයිව් පර්ෆෝමන්ස් විතරයි. ඉන්ස්ට්‍රුමන්ට් වලින් සවුන්ඩ් එන තැනට අපිට ගිහිල්ලා අහන්න සිද්ධ වෙනවා මේ මියුසික් එක. දැන් එහෙම නෙවෙයි අපි රෙකෝඩ් කරලා ඒක ස්ටෝර් කරලා වෙනම ප්ලැට්ෆෝම්ස් වලින් ලොකු ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා. ඒ ඉන්ඩස්ට්‍රි එකට හැදිච්ච මියුසික් තමයි තනිකර ඒ පොප් කල්ට් එකත් එක්ක බිහි වෙච්ච මියුසික්. ඕකේ අර මේ අනිත් කොටස ඒ කියන්නේ දැන් ශාස්ත්‍රීය සංගීත කියලා කොටසක් තියෙනවා. අපි කතා කරන මේ අධ්‍යාපනික පැත්තට අදාළ ශාස්ත්‍රීය සංගීත කොටස. දැන් ඔය පොප් කියන එක සහ දැන් අපි කතා ඔය කියන පොප්, EDM, රැප් ඔය ශානරයන් ජෝනාස්. එතකොට දැන් 1950න් පස්සේ තමයි පොප් කියන පොපියුලර් මියුසික් කියන කල්ට් එක හැදෙන්නේ. එතකොට මේක ඇතුලේ අපි කතා කරන ඔය අබාලා ඊට පස්සේ ඔය ගොඩාක් ඒහා ආශ්‍රිත ආව මියුසිෂියන් ලගේ පොපියුලර් මියුසික්. ඒ කියන්නේ ඕක ඇතුලේ පොප් මියුසික් එක ඇතුලේ ඇත්තටම මේ ඒගොල්ලෝ හදාගන්න ස්ට්‍රක්චර් එකක් හරි ලස්සන. ඒ කියන්නේ කාලය සීමා සහිත වීම, ඊට පස්සේ මේකේ ඊටාම සරල විදිහකට මිනිස්සුන්ට යන එක, ඒ වගේ ප්‍රකාශනයක් සරල විදිහට. එතකොට මේක ASCII තමයි මේ පොපියුලර් මියුසික් කියන කල්ට් එක ගොඩ නැගෙන්නේ. එතකොට ඊට පස්සේ කියන්නේ මේකත් එක්ක කියන්නේ අතරම පොප් හැදෙන්නේ රොක් ඇන්ඩ් රෝල් සහ ඔය කියන අනුශාරණ එක. කෙසේ නමුත් මේකේ දැන් ඔය EDM සහ අපි කතා කරන අනිත් ජෝනාස්, එතකොට මේවා ඉලෙක්ට්‍රොනික් ඩිජිටල් මියුසික් කියන්න පුළුවන්. ඊට පස්සේ එතනින් එහාට තව ගියාම චිල්අවුට්, ඔය කියන ට්‍රාන්ස් පැත්ත, සයිකඩෙලික් මේ කියන දේවල් ඇත්තරම මේ කියන්නේ ලෝකයේ අර කන්ටෙම්පරරි මියුසික් කියන ඒ කැටගරි එක තව ඩිවලොප් වෙලා තමයි මේක එක තැනක දෙන්නේ. ඒතර මේකත් එක්ක විශේෂයෙන්ම තාරුණ්‍ය පෙළ ගැහෙනවා. ඒ කියන්නේ මේක සාමාන්‍ය අපි දන්නවනේ දැන් සම්භාව්‍ය සාහිත්‍ය රස විඳින පිරිසකුත් ඉන්නවා. ඒ වගේම සරල සාහිත්‍ය රස විඳින පිරිසකුත් ඉන්නවානේ. ඒතකොට විශේෂයෙන්ම තරුණ ප්‍රජාව ගත්තට පස්සේ විශේෂයෙන් ඉතාම සීග්‍රයෙන් මේ පොප් කල්චර් එකත් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට ඒගොල්ලොන්ගේ රසාස්වාදය මෙන්න මේ කියන තැනට එකතු වෙනවා. ඉතින් එහෙම තමයි පොප් කියන මේ කල්චර්ස් හැදෙන්නේ. එතකොට රැප් කියන ඒවා ගත්තත් ඒත් එක එක විදිහට වෙනත් කළු ජාතික කණ්ඩායම් එකතු වෙලා මේවා එක එක විදිහට. හැබැයි දැන් අර අහපු ප්‍රශ්නේදී මේවා අර අපි කතා කරන ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදායන් අස්සේ තියෙනව නෙවෙයි. මේ පසුව විකාශනය වෙලා ඒ සංගීතාභාෂයන් එක්ක යම්කිසි විදිහකට මේක ඩිවලොප් වෙච්ච අර චින්තකයෝ වගේ නිෂ්පාදන කරන නිර්මාණාත්මක නිෂ්පාදන ගැට ගැහිච්ච සහ ඒකත් එක්ක සාමාන්‍ය රසාස්වාදය වෙන්නේ. ගොඩාක් වෙලාවට ඒක වෙනුවෙන් නිර්මාණය නිෂ්පාදනය වෙච්ච නිර්මාණ තමයි අපිට ඔය කියන ශානරයන් ASCII හම්බෙන්නේ. දැන් හාමුදුරුවොත් එක්ක කතා කරද්දී කෙලිම මගේ ඔළුවට ආවේ ගාථා කියන එක. ඒතර දැන් ගාථා තියෙනවා, මියුසික් තියෙනවා. දැන් මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද? ඔය හොඳ ප්‍රශ්නයක්. ඇත්තරම ඔය දෙක අතර මේ වෙනස කියලා අපිට ඇත්තරම මෙන්න මේක තමයි වෙනස කියලා කියන්න බෑ. නමුත් ඕකට ඊට කලින් මම ඕක ගැන පොඩි අදහසක් දෙලින්නම් මේ ඇයි එහෙම කියන්නේ කියන එක. දැන් ගාථා කියලා කියන්නේත් සජ්ජායනා සම්ප්‍රදායන් ASCII හම්බෙන එකක්. චාන්ටින් කියන එක. දැන් සංගීතයේ තියෙන වෙනම සජ්ජායනා කොටසක් වෙනම අපි කතා කරන ග්‍රෙගෝරියන් chants වගේ දේවල්. එතකොට ගාථා දැන් අපි ගාථා කියලා කියන්නේ අපි බෞද්ධ ගාථා. මේක ඇතුලේ මේ සංගීත ව්‍යුහාත්මක බෙදීමක් නැහැ. ඒ කියන්නේ වෙනම ස්ට්‍රක්චරල් සෙපරේෂන් එක මේක ASCII උගන්වන්නේ නැහැ. මොකද ඒක මේ බෞද්ධ භාෂිතය ඇතුලේ එහෙම කාරණයක් විදිහට දක්වන්නේ නැහැ. හැබැයි අපිට ඇහෙන්නේ කනෙන්නේ ඔය ගාථා හරි සංගීත ඇහෙන්නේ කනෙන්නේ. කනේ මේක අහනකොට මේ දෙකම එකම සංඛ්‍යාතයක්. එතකොට සංඛ්‍යාතයක් විදිහට මේකේ වෙනසක් නැහැ. හැබැයි මෙන්න මෙහෙම කොටසක් තියෙනවා මේ අපි ඔය ගාථා කියන කොටසින් තව ටිකක් එහාට ගියාම ඕගොල්ලෝ අහලා තියෙනවද පිරිත් කියලා જાතියක්? පිරිත්. එතකොට අපිට පිරිත් වල හම්බෙනවා
ඔන්න ඔය කාරණට අදාළ විශේෂ කොටසක් මේ පිරිත් කියන ඒවාට අදාළ ස්වර මොනවද, ඒ ස්වර ස්ථාපනය මොන වගේ සීමා සහිතද කියලා වෙනම ඉගැන්වීමක්. ස්වර තුනෙන් එහාට මේක බෙදෙන්න බැරි කතා. එතකොට ගීතස්වරයේ මේ ධර්මීය දේශනා කරන්න බැරි වගේ ඔය වගේ විවිධ සූත්‍රවල හම්බෙනවා. කෙසේ නමුත් අපි කියන පරිත් එහෙම නැත්නම් පිරිත් කියන සජ්ජායනා ශෛලිය තුළ ඒක සජ්ජායනා කරන්න පුළුවන් නියමිත ස්වර සංඛ්‍යාව 3 කියලා තමයි සඳහන් වෙන්නේ. මොකද හේතුව 3න් එහාට ගියොත් අර ඉන්දියානු පද්ධතිය ඇස්සේ රාගයකට තියෙන ලක්ෂණ ටික එන නිසා. එතකොට රසයක් නිෂ්පාදනය වෙන නිසා, හැඟීමක් නිෂ්පාදනය වෙන නිසා, ඇති වෙන නිසා. එතකොට ඔන්න ඔහොම එකක් තියෙනවා මේ බෞද්ධ සජ්ජායනා පද්ධතිය ඇස්සේ. හැබැයි අපි අර ගාථා සහ සංගීතයේ වෙනසක් ගත්තට පස්සේ අපිට මේක චාන්ටින් කියන කොටසෙන් ගත්තොත් ලොකු වෙනසක් නැහැ. දෙකම එකම සංඛ්‍යාත. එතකොට අපි නිර්මාණශීලීත්වය පාවිච්චි කරගෙන ඒක හරහා ඒ සංඛ්‍යාත හෝ ස්වර හසුරුවන විදිහ අනුව සංගීතය ලස්සන වෙන්න පුළුවන්, කැත වෙන්නත් පුළුවන්. විවිධ හැඟීම් ඇති වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඒකම පොදු කාරණා ගාථාවලටත්. හැබැයි ගාථාවල වෙනස වෙන්නේ අපි දැන් සංගීතය කියන කොටසෙන් වචන පැත්තකින් තියලා ගත්තොත් ගාථා කියන සම්පූර්ණ වචන සහිත මේ දෙයක්. ඒක තියෙන්නේ විශේෂයෙන්ම යම්කිසි අර්ථයක් හෝ උපදේශයක් හරි මොනවා හරි සහිත දෙයක්. ඉතින් අර මේක අපිට ඇහෙන්නේ සංඛ්‍යාත ඔස්සේ නිසා අපිට එහෙම කියන්න බෑ මේක ඇතුලේ තියෙන. නමුත් අර පිරිතේ එහෙම වෙනසක් තියෙනවා. ඔය චින්තකයටත් මම හිතනවා මොනවාර එකතු කරන්න තියෙනවා. ඕ නික සංගීතය ඇත්තට මට පිරිත දැනෙන්නේ සංගීතයක් විදිහටම. ඒකට හේතුව මේ ඒකේ තියෙන වෙනස තමයි මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් භාවිතා නොකිරීම. ඉන්ස්ට්‍රුමන්ට් එක මොකක් පාවිච්චි කරන්නේ ගායනය කියලා කියන කියනවා විතරයි. හැබැයි චාන්ටින් හැබැයි කට්ටිය කනෙක් වෙනවා. එක්කෙනෙක් අතාරිනකොට තව කෙනෙක් පටන් ගන්නවා වගේ මෙහෙම පිරිත් කියනකොට කණ්ඩායමක් කියන්නේ වගේම මේ ඒක අහන්න පිරිසක් එක්ක හවෙනවනේ. ඉතින් පිරිත් අහන දෙයක්. දැන් සමහර අය අසනීප වුණාම පිරිත් අහනවා. සාමාන්‍යයෙන් ගෙවල් වල උදේට පිරිත් අහන ගෙවල් තියෙනවා. පන්සල් වල පිරිත් හවසට විකාශය කරනවා. ඒතර මම හිතන්නේ හඳුනන ඒක ශාබ්දික සංනිවේදනයක්. ඒ කියන්නේ සවුන්ඩ් කමියුනිකේෂන් එකක්. හැබැයි ඒකෙන් කියන මොකුත් නැහැ නේ. ඒ කියන්නේ සෙතක් වෙන්න කියලා කියනවා. අපිට හොඳ වෙන්න කියලා කියන පොසිටිව්නස් එක කනෙක්ට් වෙන එක තමයි හැමෝම කරන්නේ. ඒ ඕක ගැන පිරිත ගැනම දැන් ඔන්න අදහස් ඕක අවිසිච්චින්ද මම කියන්නේ. එතකොට ඔය මේ දැන් ඔයා කිව්වාගේ මේ දැන් පිරිත කියන එක පටන් ගන්න දැන් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඔය බුදුහාමුදුරන් කාලේ ඒ සමකාලීන අනිත් ශාස්ත්‍රූරුන් ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ටත් තියෙන වෙනම විශේෂ වූ විවිධ සජ්ජායනා ක්‍රම, මන්ත්‍ර විශේෂයෙන් ඔය වගේ දේවල්. එතකොට මේ පිරිත කියන එක නිර්මාණය වෙන්නෙම අර කිව්වත් වගේ අහන පිරිසක් ඉන්නවා, එකෙන් ගුණයක් ලැබෙන හොඳ දේවල් තමයි කියන්නේ. හැබැයි මේක අස්සේ අපිට හම්බෙන විද්‍යාත්මක මේ දේවල් ටිකක් තියෙනවා. අපි කතා කරන ශබ්ද ඉංජිනේරු විද්‍යාව හරහා. එතකොට ඒක ඇතුලේ තියෙන අපි කතා කරන සංඛ්‍යාත ඔස්සේ. එතකොට මේ සංඛ්‍යාත ගත්තට පස්සේ දැන් මුල් බුදු සමයේදී අපි කතා කරන දැන් අඟුලිමාල පිරිත වගේ. ඒකේ තියෙනවා විශේෂයෙන්ම මේ එක තැනකදී නිසින්නට්ටාන දෝවනන් කියලා. කියන්නේ ඉඳගෙන ඉන්න ආසනය දෝවනය කරලා ගන්න. වතුර පවා ගුණයක් තියෙනවා මේ සජ්ජායනෙන් හරියට ප්‍රතිලාභ ලැබෙනවා නම්, ප්‍රතිඵල එනවා නම්. ඒක ඇත්තටම මෙහෙම වෙන්න හේතුව තමයි ඒක අපි දැන් දන්නේ නැහැ මේකේ හරි සංඛ්‍යාත ටික තියෙන්නේ කොතනද කියලා. හැබැයි ඒ අදාළ කාලයේදී රාග සජ්ජායනා කළා වගේ, රාග ගායනා කළා වගේ මේක ඇතුලේ මේ විවිධ තැන්වලට අදාළ નિયમિત ස්වර සජ්ජායනා කරලා තියෙනවා. ඒක ASCII මම අර කලින් කිව්වා වගේ අර මම කිව්ව ගින්දර මවන්න පුළුවන් ඒවා තිබිලා තියෙනවා. මේ මල්ලාර වගේ වස්සවල් වස්තවන්න පුළුවන් රාග තිබිලා තියෙනවා. ඒතරම පිරිත විශේෂ වෙන්නේ පිරිත අර්ථය නොදැන කෙනෙක් පරිශීලනය කරොත් මේක තියෙන ශබ්ද විද්‍යාත්මක ගුණාංගයත් එක්ක ඒ ෆ්‍රීකවන්සි වයිබ් එකත් එක්ක ඒ වයිබ්‍රේෂන් එකෙන් Tamanට ප්‍රතිඵලයක් ලැබෙනවා. මේක අර්ථය දැනගෙන කවුරු හරි පාවිච්චි කළොත් අරකට එක්ක තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියන අදහස තියෙනවා. මොකද ඒකේ තියෙන හොඳ උපදේශන මාලාවක්.
එතකොට මේ මන්ත්‍රවලින් විශේෂ වෙන්නේ ඒකයි. මන්ත්‍රවල ගොඩක් කලාවට තියෙන තේරුමක් රහිත ශබ්ද විද්‍යාත්මක පදනමක් සහිත සජ්ජායනා මේ එකතුවක් කියන්නේ සජ්ජායනා ශෛලියක් ඒක ඇතුලේ තියෙන. එතකොට අර කිව්වත් වගේ මේක ඇතුලේ අර අපිට සමහරවල්ට තේරුමක් තියෙන එක පැත්තකින් අර පිරිසක් අහනවා මේකෙන් ගුණයක් ලැබෙනවා කියලා ඒගොල්ලෝ විශ්වාස කරන එකත් එක්ක. හැබැයි විශ්වාසය පදනම් වෙන්නේ මේ නිකම්ම නිකම් මිත්‍යාවක් නෙවෙයි. ඒකට යම්කිසි විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. ඉතින් ඒක දැන් නූතන ලෝකයේ දැන් අපි දන්නවා ඇනලයිසර්ස් තියෙනවා, ෆ්‍රීකවන්සි අපිට හරියටම හොයාගන්න පුළුවන්. ඒවත් එක්ක බැලුවට පස්සේ ඇත්තටම තියෙනවා ඒ සජ්ජායනා ඇතුලේ යම්කිසි විශේෂිත ප්‍රතිඵල සහ ගුණාංග. ඉතින් ඔය ගාථා සහ සංගීතයස ගත්තාම ඕක තමයි. ඉතින් කොහොම නමුත් සංගීතය, ගාථා, සජ්ජායනා මේ ඔක්කොම අන්තිමයට ගත්තට පස්සේ සංඛ්‍යාත. දැන් මං වගේ යූත් එකේ ඉන්න කට්ටිය සාමාන්‍යයෙන් අපි වැඩිම අහන්න ආස EDM, pop, එතකොට K-pop පුතහනවා. ඒවා එහෙම අහද්දී අපිට ලොකු නිදහසක්, කම්ෆර්ට් එකක් දැනෙනවා. එතකොට ඒ වගේ දේවල් පස්සෙන් යන එක හරිද? වැරදි වෙන විදිහක් නෑ. ඒක මේ මට තියෙන එක එක්ස්පීරියන්ස් එකක් තමයි මියුසික් යූසර්ස්ලා. මියුසික් ක්‍රියේටර්ස්ලා කියන්නේ වෙන වර්ගයක්, මියුසික් යූසර්ස්ලා කියලා කියනවා. දැන් අපිත් වෙලාවකට මියුසික් යූස් කරනවා. අපිත් මියුසික් අහනවානේ වගේ. ඒ වගේම මේ මියුසික් ක්‍රියේටර්ස්ලා කියලා කියන්නේ අපි වෙන ඉන්ඩස්ට්‍රීස් වලට ක්‍රියේට් කරනවා. මම වැඩිපුරම මූවිස් වලට ක්‍රියේට් කරා. ආම්දුරෝ වැඩිපුරම මෙඩිටේෂන් ඉන්ඩස්ට්‍රී එකට තමයි ක්‍රියේට් කරන්නේ. ඒකෝට ඒක කෙසේ වෙතත් මියුසික් කියලා කියන්නේ මියුසික්. හැමදේම මියුසික්. දැන් මම ඒකෙන් නැතුව ෆායිලිස් කියන මියුසික් පීස් එකක් තියෙනවා අහලා තියෙනවා. නෑ. විතෝන්ගේ ෆායිලිස් කියලා එකක් තියෙනවා අහලා නෑනේ. අර චූන් පාය යනකොට එන ටා නා 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 අන්න. එතකොට දන්නේ? ඔව්. ඒක තමයි ලෝකේ most popular music. ඒකේ වචන මොකුත් නැහැ. හැමෝම අහනවා. හැබැයි ඔයා ඒක දන්නේ නැහැ මොකද්ද කියලා. හැබැයි එහෙම දැනගන්න ඕනෙත් නැහැ. ඒක අහලා තියෙනවානේ. ඒතර ඒක විසින් මොකද්ද ඉමෝෂන් එක ඩිලිවර් කරන්නේ? සාමාන්‍යයෙන් ගමේ මිනිස්සෙකුට ඒ සද්ද ඇහෙනකොට බඩගිනි වෙනවා වෙන්න පුළුවන්. ඒතර ඒකෙත් කමියුනිකේෂන් එකක් වෙන්නේ. බඩගින්නක් හැදෙනවා ඒක ඇහෙද්දි සාමාන්‍යයෙන්. ඔව් දැන් ඔයාලට එහෙම වෙනවා වෙන්න පුළුවන්. හැබැයි දැන් මියුසික් දන්න මියුසික් අහනකොට දැන් මම අද හොස්පිටල් එකේ ලිෆ්ට් එකේ යනකොට ෆාලිස් ෆුල් ෆීස් එකම. ඒ කියන්නේ ඒක සෙග්මන්ට් තුනක් තියෙනවා. ඒ තුනම කටින් කඩ ඒක ඇහෙනවා. ඇයි ඒක ලිෆ්ට් වල දාලා තියෙන්නේ? මිනිස්සු අහලා ඒක එපා වෙන්නේ නැද්ද? දැන් ඇලන් වෝකර්ගේ මියුසික් මට අහන්න සිද්ධ වුණේ අපේ පුතා අහනවා. මොකද මං ඒක යූසර් කෙනෙක් හැටියට මම මගේ ජෙනරේෂන් එකත් එක්ක මම කෙලින්ම එතෙන්ට ටග් ගාලා ඒක එනකොටම යන්නේ නැහැ. හැබැයි දැන් මං ක්‍රියේටර් කෙනෙක් හැටියට මම ලෝකේ වෙන්නේ මොනවද කියලා හොයලා බලන්න ඕනේ. ඒකට මං මේ දේවල් හැමදේම අහලා ස්ටඩි කරනවා. මියුසික් වල කැටගරි දැන් අපි ඉස්සෙල්ලා ගොඩක් කතා කරලා ක්ලාසිකල් මියුසික් and ඒ කියන්නේ ක්ලාසිකල් මියුසික් ගැන. ඒවා යූසර්ස්ලා ඉතා අඩු වෙලා තියෙනවා. ක්ලාසිකල් මියුසික් ප්‍රොඩියුසර්ස්ලා ඇත්තේ නැහැ. ක්ලාසිකල් මියුසික් වල ප්‍රොඩියුසර්ස්ලා කියලා જાතියකුත් නැහැ. ක්ලාසිකල් මියුසික් වල තියෙන ඉන්නේ කොම්පොසර්ස්ලා විතරයි. ඒතර මියුසික් දැන් ප්‍රොඩක්ෂන් අපි යූස් කරන්න මේ ඩිවයිස් එක ළඟින්ම යූස් කරන්න පුළුවන් නිසා තමයි අපි පොඩි කාලේ අපිට අහන්න තිබුණේ නැහැ හඳුනේ කැසට් පීස් එකක් නැතුව මියුසික් එකක් අහන්න තිබුණේ නැහැ. රේඩියෝ එක තමයි අපිට තිබිච්ච ප්‍රධානම මීඩියා එක. ඒතකොට ඒක ඉන්ඩස්ට්‍රී එකයි ජෙනරේෂන් එකයි ටෙක්නොලොජි එකයි ඔය තුනම බලපානවා අපිට මේවා ට්‍රාන්ස්මිට් වෙන්න. එතකොට මේවා හැමදේම මියුසික්. මියුසික් වලින් එන්නේ කනෙක්ට් වෙන එක. දැන් K-pop Demon Hunters කියලා ඊයේ දෙකක් ආවා. මට ඒක බලන්න සිද්ධ වුණා. බබා බලන ඉඳන් මම බැලුවා. එතකොට මම ඒක එක්සැම්පල් එකකට ගන්නේ දැන් ඒක රිලීස් වෙන දවසම මුළු ලෝකෙම ගොඩාක් ළමයි බලනවා. එතකොට ඒ ඔක්කොම එක කෘතියක් එක්ක කනෙක්ට් වෙනවා. දැන් ඉන්ඩස්ට්‍රි එක ගොඩක් වෙනස්. එතකොට මේ ඒක පොපියුලර් කල්චර් එකේ තියෙන එලිමන්ට් එකක්. හැබැයි ඒ ඔක්කොම එක්ස්ට්‍රැක්ට් වෙලා ඇවිල්ලා තියෙන්නේ මියුසික් එක. all music. අපි දැන් මේ AC එකක් ඔන් කරනකොට සිග්නල් එකක් එනවා ටිනිනික් ගාලා අහපු ඩවුන් වෙනකොට ascending and descending communication අපිට දෙනවා මේක ඔන් වුණා දැන්
ඊපස්සේ ඔෆ් වුණා. ඒකත් මියුසික්ද? මියුසික්. ඒකට මියුසික් යූස් වෙන විදිහවල් ගොඩක් තියෙනවා. ඒ අතරේ මියුසික් යූසර්ස්ලා යූස් කරන විදිහවල් ගොඩකුත් තියෙනවා. මියුසික් ඩාන්ස් කරන්න, රිලැක්ස් වෙන්න, අපි ගැදරින් වලට මිනිස්සු මියුසික් වලින් ගොඩක් මිනිස්සු එකතු කරන එක තමයි කරන්නේ. මියුසික් වල මූලිකම කාර්යභාරය මිනිස්සුන්ව එකතු කරන එක කියලා තමයි මම හිතන්නේ. දැන් ලංකාවට පළවෙනි වතාවට world class festival එකක් එනවා. So how exactly will this influence the industry, the music industry? දැන් මේ වෙලාවේ යූත් එක ගොඩක් මියුසික් එක්ක එන්ගේජ් වෙමින් එන ජෙනරේෂන් එකක් ඉන්න වෙලාවක්. ෆෙස්ටිවල් එකක් කිව්වහම මිනිස්සු එන්ගේජ් වෙන්න ආසයි. ඒ දෙකම නිසා සහ අපි මේ වැඩේදී මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට මේක කනෙක්ට් කරගන්න try එකක් තියෙනවා. try එකක් කියලා කියන්නේ මේ කොහොමද කනෙක්ටඩ්. ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා මෙහෙ ඇවිල්ලා perform කරනවා වගේම අපි මේකෙදී පොප් කල්චර් ඉවෙන්ට් එකත් එක්ක ඇන්තම් එකක් හදන්න ප්ලෑන් කරලා තියෙනවා. ඒක කරන්න අපි ප්‍රොඩියුසර්ස්ලාගේ චැලෙන්ජ් එක. ප්‍රොඩියුසර්ස්ලා, සෝංග් රයිටර්ස්ලා, මෙලඩි මේකර්ස්ලා චැලෙන්ජ් එකක් දීලා හැමෝගෙම එකතු කරලා අපි ඒක හොඳ ඇන්තම් එකක් හදන්න උත්සාහ කරනවා. ඒ ඇන්තම් එක ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා එක්ක පර්ෆෝම් කරන්න පුළුවන් මට්ටමට ගේන්න තමයි අපේ ප්ලෑන් එක තියෙන්නේ. ඒකත් එක්ක මේ ඉවෙන්ට් එක බිග් ඉවෙන්ට් එකක් වෙයි කියලා මම හිතනවා. එතකොට ඔඩියන්ස් එක කියන්නේ යූත් එක මේකට එන්ගේජ් වෙන විදිහ සහ මේක ඔඩියන්ස් එකක් විදිහට විතරක් නෙවෙයි, ක්‍රියේටර්ස්ලට ලොකු ඔපචුනිටි එකක් වෙයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මියුසික් ලයිව් එක්ස්පීරියන්ස් කරන්න හම්බ වෙනවා කියන එක අපි හැමෝම ආස දෙයක්. කොච්චර ෆෝන් එකේ මියුසික් ඇහුවත් ඒක ලයිව් ගිහලා අහන්න තියෙනවා කියන එක වෙනම දෙයක් නේ. එතකොට ඒ එක්ස්පීරියන්ස් එක තමයි මම හිතන්නේ මේකේ තියෙන ස්පෙෂල් දේ. ඒ කියන්නේ අපිට ඕන තරම් ඔඩියෝස් අහන්න පුළුවන්, රෙකෝඩඩ් ඔඩියෝස්. හැබැයි ලයිව් ගිහලා අහනවා කියන එක සහ ඒකත් එක්ක එන්ගේජ් වෙන්න පුළුවන් කියන එක ලයිව් වලදී තමයි මියුසික් යූසර්ස්ලට හොඳම එන්ගේජ්මන්ට් එකක් තියෙන්නේ. ඒ වගේම මේකෙදී ක්‍රියේටර්ස්ලට, ප්‍රොඩියුසර්ස්ලට සහ ඉන්ඩස්ට්‍රි එකට මේක මේච් කරන්න එක තමයි මේකේ තියෙන ස්පෙෂලිටි. ඇන්තම් කොම්පිටිෂන් එකකුත් තියෙනවනේ පොප් කල්චර් ෆෙස්ටිවල් එකේ. දැන් ඇන්තම් මියුසික් සොන්ග්ස් ඒ ඔක්කොම අතර වෙනස මොකක්ද? ඇන්තම් එකක් කියලා කියන්නේ සාමූහිකව ගායනා කරන ගොඩක් කට්ටිය රිලේට් වෙන, අපි දැන් ඇන්තම් හැටියට ගන්නේ නැෂනල් ඇන්තම්. ඒක ඇහෙනකොට හැමෝම එක කියන්න දන්නවා. ඒ වගේ සිම්පල් මෙලඩියෙන් හැමෝටම කියන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ අපි හිතමු ලැන්ග්වේජ් එක යුනිවර්සල් වෙන්න පුළුවන්. සිංහල ඉංග්‍රීසි මික්ස් එකක් වෙන්න පුළුවන්. ඒ කිසි ඕනම දෙයක් අපි කියන දේ හැමෝටම පොදු දෙයක් වෙන එකයි, හැමෝටම කියන්න පුළුවන් වෙන එකයි. පර්ෆෝමන්ස් කියන එක දැන් සෝංග්ස් වල ගොඩක් ඒවා තියා අපි හිතමු සින්දු වලින් උදාහරණ ගත්තොත් සමහර ඒවා සෝංග්ස් හැබැයි ඒවා ඇන්තම් බවට පත් වෙනවා. අපි දැන් හීල් ද වර්ල්ඩ් වගේ සෝංග් එකක් කියනකොට ඒක සෝංග් එකක්. සෝංග් එකක් විතර නෙවෙයි ඇන්තම්. මොකද ඒක ආටිස්ට්ලා ගොඩාක් ඒක ප්‍රොඩියුස් කරනවා. ඒ වගේ දැන් ඇලන් වෝකර්ගේ සෝංග්ස් තියෙනවා, ඩෙඩ් ඒ වගේ ගොඩක් අය අහනවා වගේ මේක යනකොට කියනවා. සමහර සෝංග්ස් තියෙනවා ආටිස්ට්ලාට ඒක කියන්න බෑ. මූණන්නවත් බෑ. ඒක ඒ තරම් පර්ෆෝමන්ස් එක හයි. ඒ කියන්නේ ඒක ආටිස්ට් කරන දේ බලා ඉන්න විතරයි පුළුවන්. ඇන්තම් එකක් කියලා කියන හැමෝටම කියන්න පුළුවන්. ඒක තමයි ඇන්තම් එකේ තියෙන ඩිෆරන්ස් එක. ඕන චින්ත කියපුකට එකගයි බං. දැන් ඔය බෙලාශාව වගේ ඒව ගත්තොත් එහෙම එක නිකන් නිරායාසයෙන්ම ඇන්තම් වෙච්ච ඒවා මේ ඔය වැඩව සම්මුගේ ගොවි අරගල වෙනුවෙන් නිර්මාණය වෙච්ච. ඉතින් දැන් ලංකාවේ ඇත්තට මෙහෙම නිර්මාණය වෙච්ච ගීත තියෙනවා. එතකොට හැබැයි දැන් අපි කතා කරන්නේ මේ ලෝකෙත් එක්ක ගනුදෙනු වෙදී. ඒතකොට ලෝකයට
එක්ක අපිට මේ එකතු කරන්න පුළුවන් ලෝකයයි අපේ තියෙන මේ අලුත් ජෙනරේෂන් එක එකතු කරන්න පුළුවන් ඇන්තම් එකක් කියලා ගැන මම හිතන්නේ ඒක පර්යේෂණාත්මක කරන්න ඕන වැඩක්. ඉතින් ඒක අර චින්තක කිව්වාගේ මේ හැමෝටම කියන්න පුළුවන් එහෙම නැත්නම් හැමෝටම sannivedanaya කරගන්න පුළුවන් වෙන සහ සාමූහිකත්වය සහ අපි මේ කතා කරන මේ ජෙනරේෂන් ගැප් එක අඩු කරන මේ කියන හැම කාරණයක්ම සිද්ධ වෙන්න අවශ්‍ය කරන ඒ කියන්නේ විශේෂයෙන්ම අපි මේ කතා කරන ලෝකයේත් එක්ක බැඳෙන වැඩේට අවශ්‍ය කරන වැඩක්. ඉතින් මම හිතන්නේ මේ ඒ ඇන්තම් එකක තියෙන මූලික ලක්ෂණ ගුණාංග ඒ විදිහට එනවා. ඉතින් මේක අස්සේ මම හිතනවා ඉතින් ඒක ඒ විදිහට කරගන්න පුළුවන් වෙයි කියලා. අපේ ඉන්ඩස්ට්‍රි එකේ යං ප්‍රොඩියුසර්ස්ලා ගොඩක් මම දැකලා තියෙනවා. ඒකට හේතුව මම ඉන්ස්ටිටියුට් එකක දෙකක උගන්වලා තියෙනවා වගේම යුනිවර්සිටිස් වල ලෙක්චර් කෙනෙක් හැටියට වැඩ කරලා තියෙනවා මේ සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන්. ඒතර ගොඩක් ටැලන්ට්ස් තියෙන අය ඉන්නවා. හැබැයි ඔපචුනිටිස් ඉතා අඩුයි. එතකොට මේ වගේ කම්පිටිෂන් එකක් කියලා කියන්නේ මං හිතන්නේ යං ටැලන්ට්ස් තියෙන අයට හොඳ ඔපචුනිටි එකක් කියලා. ඒකෙන් ඒ කියන්නේ දැන් ඉන්ඩස්ට්‍රි එකට එන්න කොච්චර අමාරුද අපි හිතලාව නෙවෙයි. හැබැයි අපි වැඩ කරපු නිසා ආවා ඒත් එක ඉන්ඩස්ට්‍රි එකක විතරයි. මං ෆිල්ම් සහ ඇඩ්වර්ටයිසින් විතරයි. හැබැයි සෝංග් ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේ ලංකාවේ වෙනම ඉන්ඩස්ට්‍රි එකක්. ඒකෙත් කලාප ගොඩක් තියෙනවා. ප්‍රෝග්‍රෙසිව් ඉන්ඩස්ට්‍රි කියලා කියන්නේ වෙන ඉන්ඩස්ට්‍රි. පොප් සෝංග්ස් කියලා කියන්නේ වෙන ඉන්ඩස්ට්‍රි එකක්. ඒ ඉන්ඩස්ට්‍රීස් ගොඩක් තියෙනවා. හැබැයි නිව් කමර්ස්ලාගේ අඩුවක් තියෙනවා. මේ සබ්ජෙක්ට් එක උගන්වන ඉන්ස්ටිටියුට්ස් ගොඩක් තියෙනවා. යුනිවර්සිටිස් වල උගන්වනවා. ඒක ඒ හැමෝටම හොඳ ඔපචුනිටි එකක් කෙන එක සහ මේ ඉන්ස්පිරේෂන් එක හැමෝටම හොඳ වෙයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ දැන් අපිට ළඟට ආවහම ඒක ගොඩක් හොඳට දැනෙයි කියලා හිතනවා ඉවෙන්ට් එකත් එක්ක. දැන් චින්තක කිව්වා වගේම මේක ලොකු ඔපචුනිටි එකක්, good platform එකක් අර newly started producers ලට එහෙම talents තියෙන අයට. so දැන් අනිවාර්යෙන් ලොකු crowd එකක් ඉඳී මේකට apply කරලා මේ chance එකක් ගන්න, right? so ඕගොල්ලෝ මොනවද බලාපොරොත්තු වෙන්නේ? අපි මේක ප්ලෑන් කරලා දෙන ප්‍රස් එක හැටියට මේ ඔරිජිනල් කාට හරි ඔරිජිනල් මෙලඩි එකක්. ඒ කියන්නේ මෙලඩි එකක් හරි වෝකල් අයිඩියා එකක්. හරි මෙලඩි අයිඩියා එකක් හරි වෝකල් අයිඩියා එකක් හරි කෝරස් හුක් එකක් හරි ලිරික්ස් කන්සෙප්ට් එක මොනවද කියන්නේ කියලා ලිරික්ස් ලියන්න පුළුවන්. ඒ හතරම අපි ඉස්සෙල්ලා සබ්මිෂන් ගන්නවා. MP3 වීඩියෝ විදිහට මොබයිල් රෙකෝඩින් එකක් විදිහට DAW වලින් ප්‍රොඩියුස් කරපු එකක් විදිහට ඕන විදිහට අයිඩියා එකක් තමයි මෙතෙන්දී අපි බලන්නේ ප්‍රොඩක්ෂන් එකවත්. ඒ වනේ කන්සෙප්ට් එක කොච්චර පවර්ෆුල්ද කියන එක තමයි අපිට කලෙක්ට් කරගන්න ඕන හොඳ කන්සෙප්ට් සහ යං ටැලන්ට්ස් යූත් ටැලන්ට් එකේ කන්සෙප්ට් කොහොමද කියන එක ඒකට ඇත්තටම හොඳම දේ තමයි මේ දැන් අපි යස් කරේ අපි යූත් එකේදී යස් කරපු මියුසික් වල එක්ස්පීරියන්ස් එක තමයි අපි කම්පෝස් කරනකොට එන්නේ. දැන් මේ ජෙනරේෂන් එකේ මියුසික් යූසර්ස්ලාට තමයි ඒක ක්‍රියේට් කරන්න අපේ දේ ක්‍රියේට් කරන්න අයිඩියා එක තියෙනවා. ඒක අපිට කරන්න පුළුවන් වැඩ නෙමෙයි. අපි ක්‍රියේටර්ස් වුණාට අපිට කරන්න බෑ. ඒක යං වැඩේ යං අය කරන්න ඕනේ. ඒගොල්ලෝ කලෙක්ට් කරලා ප්ලට්ෆෝර්ම් එකක් හදලා ඒගොල්ලන්ට ඔපචුනිටි එකක් හදන එක තමයි අපේ අයිඩියා එක. සහ මේ චින්තක කියපු එකත් එක්ක මේ කියන්නේ ඔරිජිනලිටි කියන්නේ මේකේ සහ දැන් ගොඩක් වෙලාවට දැන් ලංකාවේ මේ තියෙන තත්ත්වෙත් එක්ක සමහරලාට AI වෙන්න පුළුවන්, තව දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට මේ කොපි කරන්න උත්සාහ කරනවා. හැබැයි අපි හොයන්නේ අලුත් නිර්මාණ, නව නිර්මාණ. එතකොට මේක ඇතුලේ තමන්ගේ අනන්‍යතාවය. එතකොට අපි කතා කරන මේ ලෝකෙත් එක්ක මේක ගැට ගහන්න අපි මේ කරන උත්සාහයට ඊටාම සර්ව සාධාරණයක් වෙන්න ඕන කියන අදහස. ඉතින් ඒ නිසා මේකේ ඔරිජිනල් එක එහෙම නැත්නම් අනිත් කාරණේ තමයි ක්‍රියේටිවිටි එක. දැන් අපි ලෝකයේ තියෙන නිර්මාණ දිහා ගත්තාම ලෝකේ බොහෝ නිර්මාණ ජනගත වෙන්නේ මේ ලෝකේ පොපියුලර් වෙන්නේ
නිකම්ම නෙවෙයි. ඒක ඇතුලේ තියෙන ලොකු කතාවක්, ලොකු එක්ස්පෙරිමන්ට් එකක්, ලොකු මහන්සියක් කැපකිරීමක්. හැබැයි අපි නිර්මාණකරුවෝ විදිහට කොච්චරක් දුරට තමන්ගේ නිර්මාණ වෙනුවෙන් කැප කරනවද, මහන්සි වෙනවද කියන කාරණේ හරිම ප්‍රශ්න සහිතන් ප්‍රශ්නගතයිනේ. මොකද හේතුව අපි එහෙම නිර්මාණවලට කැප කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේකෙදි එක කියන්නේ අපි මේ තෝරන ඇන්තම් එක සහ මේකට යොමු කර යුත්තේ විශේෂයෙන්ම ඔරිජිනල් කියන තමන්ගේ කියන නිර්මාණයක්, ඒ වගේම සහ විශේෂයෙන්ම අර ක්‍රියේටිව් නිර්මාණාත්මක භාවය ආරක්ෂා වෙන එකක් සහ අපි කතා කරපු ඔය කියන සමස්ත කතාව ඇතුළෙම ලෝකයේත් එක්ක ජාත්‍යන්තරයට යන්න පුළුවන් ආකාර නිර්මාණයක් තමයි මම හිතන්නේ අපි උත්සාහ කරන්නේ. ඉතින් ඒකට මම හිතනවා මේක මේ අලුත් පරම්පරාවේ විශාල දක්ෂ පිරිසක් ඉන්නවා. මේ පිළිබඳ ලොකු අධ්‍යයනයක් කරන පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ලොකු මේ ඔපචුනිටි එකක් සහ මේ අදහසක් තියෙනවා මේකේ සම්බන්ධයෙන්. ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික තමයි අත්‍තරම අපිට මතක් කරන්න ඕන වෙන්නේ. Thousands of people are going to be at the Pop Culture Festival, and some of these people are going to be from all different countries all around the world. So, to have your anthem selected and played on a world-class stage, which is the same stage that a world-class lineup of artists will be performing on, is a huge opportunity which is usually only presented to professionals around the world. So this is definitely a big opportunity for us youth, which is exactly why you should apply for the Pop Culture Anthem competition right now. I would also like to thank Bibila Diniya Mahanamatero as well as Chintaka Jaikodi for their time and for giving us such great insights about this industry. A world-class lineup, a world-class festival.